රූපවාහිනී රාත්‍රී සිංහල පුවත් විකාශය සමගයි. මම රවිමාල්. මම චමරි. මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල. නුගේගොඩ සිටියේ වී පැය 24ක් යාමටත් පෙර පෞද්ගලික බස් රථයක් පොලිස් නිලධාරියෙකුද බිලිගනී. කොළඹ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය ආක්‍රමිකතා සිදු වී ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිලි. පිටසක්වල ජීවීන් පොළොන්නරුවේ තරුණියන් පැහැරගත් බවට පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යක් නැති බවට උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක්. චීනයේ අන්තර්ජාල මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් 24 දෙනෙක් මරුට. ජම්මු කාශ්මීර ප්‍රධාන ඇමතිවරයා ඝාතනය කිරීමට කාශ්මීර බෙදුම්වාදීන් දැරූ තැතක් ව්‍යර්ථ වෙයි. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කහවත්ත පොලිසියේ පොලිස් සැරෙන්වරයෙක් අද මිය ගියා. පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ බස් රථයේ රියදුරාගේ නොසලකිල්ල අනතුරට හේතු වී ඇති බවයි. අද පෙරවරු 6:30ට පමණ පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා. ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පොලිස් සැරෙන්වරයා යටකොට පලා ගොස් තිබෙනවා. පොලිස් සැරෙන්වරයා අනතුරට ලක් වී ඇත්තේ තම යතුරුපැදියෙන් රාජකාරිය සඳහා පැමිණෙමින් සිටියේදී. ඔහු යටකොට නොනවත්වාම ධාවනය වූ බස් රථය රියදුරා සහ කොන්දොස්තරවරයාද සමග රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය ප්‍රකාශ කළේ මෙම බස් රථය වෙනුවෙන් 2002 වසර සඳහා ආදායම් බලපත්‍රයක් සහ මාර්ග ධාවන බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි. සිද්ධියෙන් මියගිය පොලිස් සැරෙන්වරයා වයස අවුරුදු 3මාරක් සහ මාසයක් වයසේදී දිනයන් දෙදෙනෙකුගේ පියෙක්. පෞද්ගලික බස් රථ රියදුරන්ගේ නොසලකිල්ල හා තරඟකාරී ධාවනය නිසා වටිනා ජීවිත අකාලේ විනාශ වන බව ජනතාව පවසනවා. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දඬුවම් ප්‍රමාණවත් නොවීම මහා මාර්ග අනතුරු වැඩිවීමට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ නුගේගොඩ බස් අනතුර සිදුවී පැය 15ක් ගත වීමටත් පෙර රත්නපුරයේදී තවත් ජීවිතයක් පෞද්ගලික බස් රථයකට බිලි වුණා. මේ සිද්ධීන් දෙකටම හේතු වී ඇත්තේ එම බස් රථ මහමග බොහෝ වේලාවක් රැඳී සිට අවසානයේ අධික වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කිරීමයි. එවන් අවස්ථාවල කහයිර මතදී උවත් ඊයේ සිදු වූ ආකාරයට මිය යන්නට පදිකයන්ට සිදුව තිබෙනවා. බොහෝමයක් පෞද්ගලික බස් රථ රියදුරන්ට රියදුරු බලපත්‍ර පවා නොමැති අතර කොන්දොස්තරවරුන්ගෙන් 98%ක පමණ අදාළ ලියාපදිංචි සහතිකද නැති බවයි වාර්තා වන්නේ. ජනයා ප්‍රවාහණය කරනවා කියන්නේ බඩු ලොරියක් අරන් යනවා වගේ නෙවෙයි ජීවිත රසක් අරන් යන්නේ. ඒක ගැන මම මේව ගාකීම දන්න පුජ්‍යලේ කියන අවබෝධය ඒගොල්ලන්ට දෙන්න ඕනේ. නිසා මම හිතනවා යම් කිසි විශේෂ මේ පුහුණුවක් ඒගොල්ලන්ට සතියේකාරී මොකක් හරි වගේ දීලා අන්න ඒක සම්පූර්ණ කරන හැටි තමයි මේ බස් වලට දෙනවනම් වගකීම් රහිත පුජ්‍යලෙන්ට මේ බස් වලට අතට දීමෙන් තමයි ඔක වෙන්නේ. ඊට පස්සෙම යහපත් නීති පද්ධතියක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ පොලිස් නිලධාරීන් ඉන්න වෙලාවට පමණක් නීතිගරුක බව පෙන්වනවා. බොහොම මේ ප්‍රේසම අඩුයි. දැන් ඉන්න විලන්දාරි කට්ටිය යනවා මිසක් ඉස්සරහින් දුවන්නේ යනවා මිසක් මේ ජනයා ගැන කිසිම තැකීමක් නැහැ. ඒ ගැන හුඟක්ම මේ වෙනව අඩුයි. එයාලගේ තරංගය ගැන තමයි මේක මේ හැමදාම හැමතිස්සෙම බලන්නේ තරංගෙට යන්න. සාමාන්‍ය නීතිය ගරු කරලා පාර අරා යන්න ගිහිල්ලා අසංවර රියදුරන්ගේ අසංවර වැඩින් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම මගේ වැඩිමාල්ම සහෝදරිය එකම අක්කා නමුත් එයාගේ කිසි වැරද්දක් නැහැ. මට සංගමයෙන් ළමයි දෙන්නත් එක්ක පාර ගිහිල්ලා තියෙන්නේ රියදුරන්ගේ අසංවර ගතිය. පුජ්‍යලික බස් හිමියන්ගේ රියදුරන්ගේ අත්නමෝත ගතිය බස් පාරේ යන තරඟේ ඉඳ තමයි මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන් ලයිසන් දෙන්නේ කවුද? ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මේක රුපියල් 500ක් දුන්නාම ලයිසන් එක ගන්න පුළුවන්. රුපියල් 500 මගේ අම්මා නැති වුණා. හයිට ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්න මුහුණ දෙන්න පුළුවන්. ඕගොල්ලන්ටත් දෙන්න ওই ටික තමයි. පිටසක්වල ජීවීන් සහ පිටසක්වල යානා පිළිබඳව මේ දිනවල විවිධ තොරතුරු වාර්තා වෙනවා. මේ ඉහා සම්බන්ධ පැතර යන ප්‍රචාරයක් පිළිබඳ පුවතක්. පිටසක්වල ජීවීන් පොළොන්නරුවේ තරුණයන් පැහැරගෙන යන බවට පැතිරෙන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතයි උතුරුමැද පළාතේ නියෝජ්‍ය පොලිස්පති ආනන්ද ජයසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි කතා පතුරවා හැරීම ජනතාව නොමග යැවීමට කිසියම් පිරිසක් දරන උත්සාහයක් බවයි.
පොළොන්නරුව ප්‍රදේශයේ මේ අඟුටු මිට්ටු ආවා මේ පියාඹන පීරිසකින් ඇවිල්ලා අඟුටු මිට්ටු ඇවිල්ලා හිටන් ගෑනු ළමයි පැහැරගෙන යනවා හැම කියලා හිටන් කටකතාවක් පැතිරගෙන යනවා. නමුත් මම නියෝජ්‍ය පොලිස්පති හැටියට මේ ප්‍රදේශයේ එහෙම කිසිම පැමිණිල්ලක් අද වෙනතුරු එකම පොලිසියකටවත් ලැබිලා නැහැ. කොටිම ඔය කතාව කියන්නේ මම හිතන හැටියට මේ කැළඹීමක් ඇති කරන්න මහ ජනතාව සාමාන්‍යයෙන් නොමග යවන්න එහෙම නැත්නම් බීතියකටපත් කරන්න. ඒකෙන් මට හිතන හැටියට දැන් රාත්‍රී කාලේ එහෙම මෙවැනි ක්‍රියාමාර්ගයක් කවුරු හරි ගත්තොත් සොර සතුරන් වැඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන අපරාධ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැන කිසිම තැකීමක් නොකර සාමාන්‍ය විදිහට ජීවිත ගෙනන්නේ කියලා තමයි මම කියන්නේ. මොකද හේතුව මේ සම්පූර්ණයෙන් අපේ පොලිසියෙත් අපි විශේෂ කණ්ඩායමක් දාලා පරීක්ෂණ කරලා බැලුවා. ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. සාධක කිසිම දෙයක් නැහැ. එම නිසා මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ මේක ගැන බොරුවට මේ ගෙරන ප්‍රචාර වලට රැවටෙන්න එපයි කියලා. මේ අතර ශ්‍රීමත් ආතසී ක්ලාක් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේ විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල සිටින ජීවීන් හඳුනාගත නොහැකි යානාවලින් පොළොවට පැමිණෙන බවට වන මතයට තමා එකඟ නොවන බවයි. ජනතාව මෙවැනි සිද්ධීන් විශ්වාස කිරීමට පෙළඹී ඇත්තේ බොහෝ දුරට හොලිවුඩ් චිත්‍රපටවල බලපෑම් නිසා බව ක්ලාක් මහතා අවධාරණය කළා. කොළඹ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. අදාළ මූල්‍ය අක්‍රමිකතා සඳහන් ලිපිගොනුවක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ අප වාර්තාකරුවෙකුට ද ලැබී තිබෙනවා. එම ලිපිගොනුව ඇසුරින් සැකසුණු වාර්තාවක් දැන්. කොළඹ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විශාල මුදල් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවයි එහි සේවකයන් පවසන්නේ. අක්‍රමිකතා සම්බන්ධ ලිපිගොනු මේ වන විට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දී තිබෙනවා. මේ චෝදනා අතුරින් ප්‍රධාන තැනක් වනුයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවයි. මෙහිදී අනුමත මුදල වී ඇත්තේ රුපියල් 2.86 ලක්ෂයක්. නමුත් ගොඩනැගිල්ල ඉදිකර අවසන් වන විට කැබිනට් අනුමැතියද ලබා නොගෙන ගෙවා ඇති මුදල රුපියල් 3.94 ලක්ෂයක්. මෙම මුදල ගෙවා ඇති ක්‍රමයේද නීති විරෝධී පවයි සේවකයන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. ආයතනයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ලබා දී ඇත්තේ අඩුම ටෙන්ඩර් මගහැර ඉතා ඉහළ මුදලක් අය කරන සමාගමකට. ඒ හේතුවෙන් වසරකට ආයතනයට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 4ක්. පාවිච්චි කළ නොහැකි තත්ත්වයේ දුරකථන 9ක් අලුතින් සවි කළ බව දක්වා රුපියල් 1,70,000ක් ලබාගෙන තිබෙනවා. මේ දුරකථනද අක්‍රිය බවයි සේවකයන් පවසන්නේ. තවත් මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී සනාථ වන බව ආයතනයේ සේවකයන් ප්‍රකාශ කළා. යාපනයේ අර්ධද්වීපයේ විදුලිය සැපයීම ස්ථාවර කිරීමට රජය පෙරවරගෙන තිබෙනවා. මේ යටතේ යුද්ධයේ හේතුවෙන් විනාශ වූ විදුලිය සැපයීම මාර්ගය අලි පුනරුත්ථාපනය කිරීමට නියමිතයි. මේ පිළිබඳ සොයා බැලීමට යාපනයේ සංචාරක නිරත වූ විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කරු ජයසූරිය මහතා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නා. චුනාකම් තාප විදුලි බලාගාරය යාපනයට විදුලිය සපයන ප්‍රධාන විදුලි බලාගාරයයි. එය පූර්ණ ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමටද පියවරගෙන තිබෙනවා. යුද්ධයෙන් විනාශ වූ එය මුළුමනින්ම අක්‍රියව පැවතුණා. ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා මෙම බලාගාරයේ මෙගාවොට් 3.4ක තාප බල යන්ත්‍ර පනගන්වා විදුලි ජනනය කිරීමට ක්‍රියා කළා. චුනාකම් විදුලි බලාගාර සංකීර්ණය තුළ මෙගාවොට් 20ක නව තාප බලාගාරයක් ඉදිකිරීමට නියෝජිතයි. මීට අවශ්‍ය විදුලි ජනක යන්ත්‍ර 18 දැනටමත් එහි සවි කිරීමේ කටයුතු ආරම්භ ඇතැයි විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශය පවසනවා. පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා ලද මෙගාවොට් 3ක තාප බලාගාරයක්ද මෙවන විටත් යාපනයේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක වන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අමාත්‍ය ජයලත් ජයවර්ධන මහතාද මේ අවස්ථාවට එක් වුණා. විවිධ වූ සමාජ හේතුන් මත පාසල් සිසුන් අපරාධ සහ වැරදි ක්‍රියාවන් වලට පෙළඹීමේ ප්‍රවණතාවක් දැන් දක්නට ලැබෙනවා. මේ එවැනි තවත් පුවතක්. පාසල් ශිෂ්‍යෙක් වසර ගණනාවක් ඉගෙනුම ලැබූ තම ගුරුවරියගේ ගෙලට පිහියක් තබා ඇගේ රන්මාලය කොල්ල කෑමේ සිද්ධියක් හෝමාගම මොරගාහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ සිදු වී ඇත්තේ ඊයේ පෙරවරු 9:30ට පමණ වීදියගම පන්සල අසලදී. ඇතැම් පාසල් සිසුන් දෙමව්පියන් සහ ගුරුවරුන් නොදැනුවත්වම විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවන්ට යොමු වන බව පොලිසිය පවසනවා. තමාගෙන් සිත්සතර හැදෑරූ ශිෂ්‍යෙක් මෙවැනි දෙයකට පෙළඹීම පිළිබඳව දැඩි කලකිරීමක් ඇති වූ බවයි ගුරුවරිය ප්‍රකාශ කළේ.
ඇදගත්ත කෙනෙක් ඇහිලා ඒක වාටම මගේ බෙල්ල මිරිකලා චේන් එක ඇතුලේ තිබුණේ අරගෙන මේ ඒක පාටම කැඩුවා ඒක. කඩුවත් එක්ක මම කෑ ගැහුවා. කෑ ගහලා පොඩි පුතා බිමින් තිබ්බා. මම ගන්නම පාසලේ ශිෂ්‍යෙක් මේ වගේ සිදුවීම කළේ ගුණාම මට හිතේ දුකක් ඇති වුණා. ගොඩක් අපරාධගත තරුණයෝ අපරාධ වලට මැදිහත් වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ පාසල් වලදී විශේෂයෙන් මේ දරුවන්ට සමාජයේ සාරධර්ම සම්බන්ධව මම හිතන්නේ වැඩි අවධානය යොමු කරලා ඒ පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමක් කරොත් මම හිතන්නේ ඒක පාසලෙන් පිට වෙන දරුවන්ට මේක මහඟු සේවයක් වෙනවා. ගම්පහ ප්‍රදේශයේ මංකොල්ලයක් සඳහා යමින් සිටි පිරිසක් ඊයේ දෙල්ගොඩදී පොලිසියට කොටු වුණා. ඔවුන් කොල්ල කැම් රැසකට සම්බන්ධ කල්ලියක් බව පරීක්ෂණ වලින් හෙළිවිනයි මේඝවත්ත පොලිසිය පවසනවා. රාගමදී වෑන් රථයක් කුලියට ගෙන ඇති මෙම කොල්ල කල්ලිය සපුකස්කන්ද පාලු ප්‍රදේශයකදී රියදුරාගේ අත්පා බැඳ තමා වෑන් රථයේද පැහැරගෙන ගොස් තිබෙනවා. ඔවුන් එම වෑන් රථයෙන් මංකොල්ලයක් සඳහා යමින් සිටියේදී හදිස්සියෙම පොලිසියට කොටු වුණේ. මේ පිරිස ළඟ තිබී ගුවන් හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් 6ක්, අත්බොම්බ 2ක්, ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක්ද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත යතුරු පැදියක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. ඔවුන් විසින් විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක්ද සොයා ගැනුණා. තලංගම රෝහල සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මහ රෝහලක් බවට පත්කොට එය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුබද්ධ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජපාන රජය මේ සඳහා රුපියල් කෝටි 90ක් ලබා දීමට එකඟත්වය පළ කොට ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම රෝහලේ දැනට ප්‍රමාණවත් පහසුකම් නැහැ. දෛනිකව තලංගම රෝහලෙන් ප්‍රතිකාර ලබන බාහිර රෝගීන්ගේ සංඛ්‍යාව දහසකට අධිකයි. රෝගීන් 100 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මාතෘ සූතිකාකාරයක් තිබුණද තරු උපත් සඳහා අවශ්‍ය පහසුකම් කිසිවක් මෙහි නොමැති බවයි වාර්තා වන්නේ. ජපාන ආධාරවලට අමතරව අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද තම විමතිගත අරමුදලින් රුපියල් දසලක්ෂයක අරමුදලක් මෙම රෝහල සඳහා ලබා දී තිබෙනවා. මද විරාමයකින් අනතුරු අපි නැවතත් හමු වෙමු තවත් දේශීය පුවත් සමගින්. කෑගල්ල නගර සභාව නගරයේ නවතා තැබෙන ත්‍රිරෝද රථ වලින් මාසකට රුපියල් 250ක ගාස්තුවක් අය කරන බව ත්‍රිරෝද රථ රියදුරන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එය බලවත් අසාධාරණයක් බවයි. කෑගල්ල නගරයේ ත්‍රිරෝද රථ 450ත් 500ත් අතර ප්‍රමාණයක් පවතින බව අප වාර්තාකරු පවසනවා. දෛනිකව ලැබෙන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව පෙන්වා දෙන ත්‍රිරෝද රථ රියදුරන් නගර සභාව මෙවැනි බත්තක් අය කිරීම Tamanට දැරිය නොහැකි බව අවධාරණය කරනවා. මාසයකට සැරයක් 225ක් ඕන නගර සභාවෙන් ටවුන් එකේ දුවන්න. ඒක තනිකර අසාධාරණයි. වෙන කොහෙවත් ලංකාවේ මේ වගේ දෙයක් අය කරන්නේ නැහැ. රුපියල් 5ක් අය කරන එක දැන් 200ක් කරා මාසෙකට 5ක් අය කරත් 150ක් වෙනවා. ඒ 200 රුපියල් 50යි මාසෙකට 100 වැඩි වෙලා තියෙන මේ අලුත් ක්‍රමය අනුව දවසකට ඒ කියන්නේ 6.25යි වැටෙන්නේ. දවසකට වැටෙන ගාන 6.25ක් මං හිතන්නේ 6.25ක් ගෙවන්න කිසිම අසාධාරණයක් තියෙනවා කියලා කිසිම ත්‍රියදරවලට හිමියෙකුට හෝ රියදුරකට